හෙලෝ කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අපිට නම් දැන් එක දිගටම වහින්න අරන් තියෙන්නේ. මම මේ දැන් වොයිස් කරන වෙලාවෙත් හොඳටම වහින ගමන් තියෙන්නේ. ඉතින් වහින වෙලාවට මම ආසම මේ කොළ පාටින් පිරුණ මගේ පුංචි ගාඩන් එක දිහා බලන් ඉන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මගේ ගාඩන් එක එහෙම මල් වලින් ලොකුවට පිරුණු ලොකු ගාඩන් එකක් නන් නෙවෙයි. ඉතින් මම ඔයාලත් එක්කම මේ ගාඩන් එක කොහොමද මම ලස්සන කරගන්නේ, මේ ගාඩන් එකට කොහොමද මම මල් ඇඩ් කරගන්නේ කියලා මම ඔයාලට ඉදිරි වීඩියෝ වලින් පෙන්නන්න. මේ පැලේ නම ඔයාලා දන්නවද? මම හිතන විදිහට මේක ලිලි පැලයක් වෙන්න ඕනේ. මම මේක ගෙනාවේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට හිටවන්න. ඉතින් මම ඕක පෝච්චි දාලා මං හිතුවේ නෑ මේකේ මලක් එයි කියලා. ඉතින් කොහොම හරි ඒකේ පොහොට්ට දෙකක් ඇවිත් තිබ්බා. ඊට පස්සේ මේ ඔයාලට දැන් මේ පේන්නේ ඒකේ මේ මල පිපුණාට පස්සේ. ඉතින් හරිම ලස්සනයි ඒකේ මල. කොහොමද මල් 3ක් හරි 4ක් හරි වගේ හැදුනා. ඉතින් සුදු පාටයි මල. පොකුරක් විදියට තමයි හැදෙන්නේ. අර මේක මට හිතෙන්නේ වැස්ස කාලට හැදෙන්නේ. ඒ කියන්නේ ලිලි පැලයක් වෙන්න ඕනේ. රේන් ලිලි එකක් වෙන්න ඕනේ. මොකද වැස්ස දවස් වලට තමයි මේක පිපුණේ. ගොඩක් කල් මම මේ පැලේ ගෙනල්ලා ඒනට පිපුණේ වැස්ස දවස් වලට. මම දන්න විදියට තමයි කිව්වේ. වැරදි නම් ඔයාලා ඒක මට කියන්න මොකද්ද මේ වර්ගේ නම කියලා. ඉතින් මේ මොකක් හරි මල් වර්ගයක්. ඒ කියන්නේ මේ මම දන්නේ සාමාන්‍ය මං මල් හිටෙව්වට මං ඒ වගේ නම් දන්නේ අර තවානගුරුණත් ගියත් මං ඒකේ අර මලේ ලස්සනට ගන්නවා මිසක් මම ඒකේ නම දැනගෙන නෙවෙයි ගන්නෙ. ඉතින් මේකත් මේ ඉද්ද වර්ගයක්ද දන්නේ නැහැ. ඒකෙත් ලස්සනයි මල. ওই පොහොට්ටු කාලේ මං ගත්ත වීඩියෝ එකක්. ඊට පස්සේ තියෙන්නේ මේ පිපුණාට පස්සේ ඒකේ මල තියෙන විදිය. ඉතින් මාරම ලස්සනයි මේ මල් පැලේ. මම ඒක පෝච්චි එක දැන්ට හිටවලා තියෙන්නේ. මේ තියෙන්නේ රෝස පැලයක්. මේකේ තද රතු පාටට හුරු රෝස මලක් තමයි පිපෙන්නේ. ඊට පස්සේ පරවිගෙන යද්දි නියන් ලා රෝස පාට වගේ වෙනවා. මේක මැරිලා තිබ්බේ. මම මේ පැලේ ඇතැරලම දාලා තිබ්බේ. ඒ වුණාට කොහොම හරි වැස්සට ඒකේ ආයෙත් දළු ඇවිල්ලා. ඉතින් මේ මොකද්ද කියලා නම් දන්නේ නැහැ. මේකෙත් මල හරිම ලස්සනයි. මේවා මේ අපේ පැත්තේ වැටවල් අයිනට වගේ හිටවලා තියෙනවා. මේ ලොකුවට මේ පඳුරු ගහලා ලොකු විශාල ගස් වගේ වෙනවා. ඒ කියන්නේ මේ පඳුරු වගේ බුෂ් එක වගේ ලොකුවට තියෙනවා. පාරවල් වල වැටවල් වල අයිනේ ඔහේ තියෙනවා. ඉතින් මම මේක කඩෙන් ගත්තේ 150ක් කොහෙද වගේ උනේ. ඒක මම පෝච්චි එකට දැම්මා. මොකද ලොකු වෙන්නේ නැහැ නේ. එතකොට අපිට අවශ්‍ය ගානට කපා ගත්ත හැකිනේ. මේ ඕකිඩ් පැලයක්. මේ ඕකිඩ් වල දම්පාට මලක් තමයි පිපෙන්නේ. මේ ඕකිඩ් එක නම් මම පොඩි කෑල්ලක් තමයි ගෙනල්ලා හිටෙව්වේ. ඉස්සර මට ඕකිඩ් කියන්නේ පෙන්වන්න බැරි දෙයක්. මොකද ඒක කොච්චර හිටෙව්වත් මං අතින් හරියන්නෙම නෑ. මොකද මං දන්නේ නෑ පොල් එලි වල හිටවන්න ඕනේ මේවට දාන පොහොර එක මම මුකුත්ම දන්නේ නෑ. ඉතින් ආසාවට ගෙනත් උන් පස් ටිකක් දාලා ඒකේ හිටවනවා. ඒ වුණාට ඉතින් කවදාකවත් හරියන්නේ නෑ. කොළ ටික කහපාට වෙලා දණු ටික වේලිලා ගිහිල්ලා එහෙම මැරිලා යනවා. ඉතින් දැන් දන්නවා මං කොහොමද ඕකිඩ් හිටවන්න ඕනේ කියලා. ඔයාලට ඒක දැනගන්න ඕන නම් මම ඕකිඩ් හදන විදිය බලන්න ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න යන්න. මම ඒවා ඕකිඩ් කොහොමද හදන්නේ, කොහොමද මොනවාද අවශ්‍ය පොහොර කියලා මම ඔයාලට ඒක වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. මේ තියෙන්නේ ඔයාලා අපි හැමෝම දන්න කඩදාසි පැල නේද? බෝගන්විලා කියන්නේ. ඉතින් මේවා මන් දැන් ටික කාලයක් වෙනවා ගෙනල්ලා මේවා දැන් මම කප්පාදු කරලා නැහැ. ගෙනාවට මම තාම කප්පාදු කරලා නැහැ. මේ පැල වර්ග කීපයක්ම තියෙනවා මං ගාව. ඉතින් ඒවා දැන් ඔක්කොම වගේ නිකන් ඔහේ අර ඇතැරලා දාලා තිබ්බ නිසා ඔහේ හැදිලා එහෙම තියෙන්නේ. කප්පාදුවක්වත් පොහොරක්වත් කිසිම දෙයක් නැහැ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් මේවා කොහොමද කප්පාදු කරන්න ඕනේ කියලා. මේවා දැන් කප්පාදු කරාට පස්සේ ආපහු දළු ඇවිල්ලා ලස්සනට බුෂ් එක වගේ හැදෙනවා. මෙන්න මේ පැලේ ලස්සනයි. මේකත් බෝගන්විලා තමයි සුදු පාට එක. මේක විතරයි මගේ දැන් ලස්සනටම හැදලා තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම නිකන් නටු වෙලා වගේ තියෙන්නේ. මේ තියෙන පෝතෝස් පැලයක්. මං ගාව මේකේ වර්ග කීපයක්ම තිබ්බා. දෙනටත් වර්ග 2ක් විතර 3ක් විතර තියෙනවා. මේකෙන් මම පොඩි කෑල්ලක් තමයි මේ හිටෙව්වේ ඉස්සර. ඔය ඉතින් ඒක දැන් ලොකු වෙලා තියෙන්නේ. ඒක දැන් වැල් ඇවිත් තියෙන්නේ.
මම දැන් මේ වෙද්දි නම් මේකේ කෑලි කඩලා වෙනම හිටවලා තියෙන්නේ. මම ඔයත් එක්ක ඉස්සරහට වීඩියෝස් වලින් මම ඒවා ෂෙයා කරගන්නම්. මේ තියෙන මගේ දාස් පාත්තිය. මෙතන මං හිටවලා තියන්නේ අපේ නාන වතුර ටික යන කානුව ළඟ. ඉතින් බලන්නකෝ ඒවා ලස්සනට හැදලා තියෙනවා. මේ තියෙන්නේ දාස් වර්ගයක් තමයි. ඒනොට මේක වෙනස්. දාස් නෙමෙයි අටපෙතියා වර්ගයක්. මේක වෙනස්. මේකේ මල තැඹිලි පාටයි පොකුරා වගේ හැදෙන මාර ලස්සනක් තියෙන එකේ. මම පිපුණාම ඔයාලට පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ මොනවාද බේබි රෝස නේද? අපේ පැත්තේ කියන්නේ මේවට බේබි රෝස කියලා. මේ වව්වට තමයි ගොඩක් පිපෙන්නේ. හරිම ලස්සනයි. චූටි මලක් තියෙන. ඉතින් හැමෝගෙම වගේ ගෙවල් වල තියෙනවනේ ඉතින්. මේන්න මේ පැලේ නම් මම දන්නේ නැහැ. මොකක්ද කියලා මේකට මනාලි හරිය මේ ඔහොම තමයි තියෙන්නේ. මේකෙත් මේ පොකුරක් වගේ මෙහෙම මේ වැක්කිරලා වගේ තියෙන්නේ. ඉතින් මේකේ අද එක මලයි තිබ්බේ. මේ පැලේ මැරිලා තිබ්බේ. මේක ආපහු වැස්සට තමයි මේ දළු දාලා තියෙන්නේ. මම මේ කරන්නේ ඒක වටේ දැන් බැද්ද වෙලා තින්නේ. අනිත් ටික සුද්ධ කරා. අර ගහ මුල ළඟම සුද්ධ කරන්න බෑනේ. කැපිලා යනවනේ. ඒ හින්දා තමයි මම ඔය අතෙන් සුද්ධ කරන්නේ. මෙන්න මේ මල දන්නවද? මේ පැලේ කවුරු හරි දන්නවද? මෙන්න මේවා මේ පැතිවල තියෙන කැලේට. කැලේ තමයි මේවා හැදෙන්නේ. මෙන්න මේකත් කැලේ තියෙන්නේ. අපේ ඔය නම් මම හිටවලා නෙමෙයි. ඉබ්බේ පැලවිච්ච එකක්. ඉතින් මං අර කහපාට මල නම් මම ගෙනල්ලා මේ හිටවපු එකක් කැලේ තිබිලා පොඩි අත්තක් ගෙනල්ලා හිටවපු එකක්. ඒක ලස්සනයි. ඒක කප්පදු කරාම තමයි ලස්සනට තියෙන්නේ. ඉතින් අර තිබ්බේ දාස් ගහක් අටපෙතිය ගහක්. ඒක දැන් මැරිලා තියෙන්නේ. ඒකෙත් ඒවා සුද්ධ කරන්න ඕනේ. ඔය ඔක්කොම තියෙන්නේ වල් පැල. ඒ වුණාට ඒ වගේ තියෙන මල මාරම ලස්සන. සමහරක් කැලේට පිපෙන මල් තියෙනවා. ඒවා අපි කඩෙන් දීලා ගන්න මල් වලට වැඩිය ලස්සනයි නේද? ඉතින් මේ තියෙන්නේ මේකෙත් නම දන්නේ නැහැ. බලන් ගියම් මම ගොඩක් වර්ගවල නම් දන්නේ නැහැ. ඒකනේ මම කලිනුත් කිව්වේ මම පැල ගත්තට ඒ වගේ නම් දන්නේ නැහැ. මම අර මලේ ලස්සනට තමයි පැරේටක් ගාලා අරන් එන්නේ. මේකත් කලින් මංගව තිබ්බා මැරිලා තිබ්බේ. ඒ නිසා මම ආපහු ඕක හරියනවා හරියයි කියලා ඔතන ගිහිල්ලා ටිකක් කැලේට වෙන්න අන්න ඒ හරිය බැද්දක් තියෙන මම නිකන් එතන හිටෙව්වේ. ඉතින් ඒක කොහොම හරි ආයේ දළු දාලා ඇවිල්ලා දෙන්න මලුත් පිපෙනවා. ඒ වුණාට ඒක පේන්නේ නැහැ එළියකට. එතන ගියොත් විතර ඒක පේන්නේ. ඉතින් මේ තියෙන්නේ බලල් පහුරු පැලයක්. ඔයාලා දන්නවා ඇති. මේක නම් මම දැන් අවුරුදු එකමාරකටත් වැඩි ගෙනල්ලා හිටවලා. ඒ වුණාට තාම මලක් නම් දකින්න හම්බ වුණේ නැහැ. ඒකට හේතුව මම මේක තාප්පෙට යන්න තමයි හදලා තියෙන්නේ. අපේ පැත්ත ටිකක් රස්නේ වැඩි පැත්තක් නේ. ඉතින් තාප්පේ රත් වෙනකොට මේකේ තියෙන දල්ල මැරෙනවා. එහෙම වෙලා ආයෙත් වැස්ස කාට දළු දාලා ආයෙ හැදෙනවා. රස්නේ කාට අපව දල්ල මැරෙනවා. ඒ තාප්පේ රත් වෙනකොට මේකට අලුතෙන් එන දල්ල තාප්පේ රස්නෙට මැරිලා යනවා, පිච්චිලා යනවා. ඉතින් එතකොට තමයි මේ විදිහට වෙලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වුවේ මගේ ගාඩන් එකේ තියෙන මල් කිහිපයක් විතරයි. තව තියෙනවා. ඉතින් මම ඉදිරියට වීඩියෝස් වලින් මම ඔයාලත් එක්ක ඒවා ෂෙයා කරගන්නම්. ඉතින් අද vlog එක මෙතනින් ඉවරයි. මම මගේ ගාඩන් එක ක්ලීන් කරන වීඩියෝ එකක් අරන් ඉන්නවා. මට ඒකට වීඩියෝ කරගන්න විදිහක් නෑ. මොකද වීඩියෝ කරන්න ස්ටෑන්ඩ් එකක් අවශ්‍යයිනේ. ඉතින් මට ෆෝන් එක බිමින් තියා වීඩියෝ කරන්න බෑ. ඒක පිළිවෙලට කරන්න ඕන නිසා මම හිතුවා ස්ටෑන්ඩ් එකක් අරන් ඔයාලට වීඩියෝ එකක් මගේ ගාඩන් එක කොහොමද ක්ලීන් කරගන්නේ කියලා vlog එකක් ගේන්න. හරි එහෙනම් ඉතින් මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම අලුතෙන් කෙනෙක් එකතු වෙනවා නම් ඉතින් මගේ YouTube channel එක subscribe කරලාම එකතු වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලන ගමන් ඔයාලගෙන් සමුගන්නවා. නැවත වීඩියෝ එකකින් හමු වෙමු.